Hi guys. අද මේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා මේ WagonR 44 එක මේ බෆර් එකේ වම් පැත්තේ මෙන්න මේ චූටි කෑල්ල ගන්න ගියා. මේ කෑල්ල රුපියල් 5000යි. හරිද? මේ පොඩි ප්ලාස්ටික් කෑල්ලක්. ඊට පස්සේ ඉතින් විස්තර ටිකක් කඩේ අයියෙන් ඇහුවා. ඒක කඩේ නෙමෙයි කඩවල් බර ගානකට ගියා. මේ කෑල්ල හොයාගන්නත්. හැමදාම නෑ. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම පිට රටින් තමයි ස්පෙයා පාර්ට්ස් ගෙන්නන්නේ. එතකොට දැන් ලංකාවේ අපි හිතාන ඉන්නවනේ මේ කාර් එකක් හදයි අපි හදලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කාර් එක අපිට දවසක පදින්න පුළුවන් වගේ අපි හිතාගෙන ඉන්නවනේ. ඇත්තටම මං කියන්නේ ඒවා හීන විතරයි. ඒක කවදාවත් වෙන්නේ නැති වැඩ. මොකද මේ වගේ ප්ලාස්ටික් කෑල්ලක්වත් ලංකාවේ සමාගමකට හරි කාට හරි හදාගන්න බැයි නම් ඇත්තටම අපි කාර් හදන එකක් ගැන හිතලා වැඩක් නැහැ නේ. ඒවා හීන සදාකල්. ඉතින් එහෙම හීන කාට හරි තියෙනවා නම් ලංකාවේ කවදා හරි වාහනයක් එහෙම හදයි කියලා අතහැරගනින්න. එහෙම හීන කවදාවත් මේ ඉෂ්ට වෙන්නේ නැති හීනේ. කාර් හදන්න කලින් මෙන්න මේ වගේ ප්ලාස්ටික් කෑල්ලක්වත් හදපල්ලකෝ.